Welcome to my channel. ආයුබෝවන් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි අද තවත් කුණ්ඩලිනී චක්‍රය ගැන කතා කරමු. ආඥා චක්‍රය. ආඥා චක්‍රය හෙවත් ආඥා චක්‍රය කුණ්ඩලිනී චක්‍රපෙළෙහි පහළ ඉඳන් ගත්තාම 6 වෙනි ස්ථානයේ තමයි තියෙන්නේ. විශ්වයට අයත් ආකාශ ධාතුව මේ නියෝජනය කරනවා. පිටි දෙකකින් යුතු නිලමකින් ආඥා චක්‍රය නිරූපණය කරනවා. චක්‍රයේ සිටි වතන විහිදෙන කිරණ 64ක්. චක්‍රයට අයත් වර්ණය සුදු පැහැයයි. චක්‍රය පිබිදවීම සඳහා අවශ්‍ය බීජ මන්ත්‍රය වන්නේ ඕම්. ආඥා චක්‍රයේ අධිපති දෙවියන් වන්නේ ශිව දෙවියන්. දෙමළ අතර ඉස්කඹලට ඇතුළෙන් ආඥා චක්‍රය පිහිටනවා. පහළ චක්‍රවලින් ලැබෙන සියලුම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ආඥා නමින් හැඳින්වෙන්නේ විඥානය. මේ චක්‍රය මගින් පහළ චක්‍ර සියල්ලම පාලනය කරමින් සමානිගතව සියලු කර්මඵල අහෝසි කර දමනවා. පළමු චක්‍ර පහේද පංචේන්ද්‍රයන්ගේද පාලකයා වන මේ චක්‍රය චේතනාව හෙවත් කර්මෙහි නිවසනය වෙනවා. ප්‍රාණායාම අභ්‍යාස මගින් මේ චක්‍රය පුබුදුවාගත් කල ප්‍රභාමත් ආලෝක කදම්බයක් පැනනගිනවා. තෙවනස පෑදෙනවා. ඉතින් අද අපි කතා කරේ වෙනගත් චක්‍රයක් වන ආඥා චක්‍රය ගැන. ඉතින් ඉදිරියටත් තවත් වෙනගත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.